සාර්ථකත්වය කියන්නේ එක් රැයකින් දිනා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම සල්ලි වලට ගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. අන්න ඒ නිසයි හැම මිනිස්සෙක්ම සාර්ථකත්වය කියන දොරටුව විවෘත කර නොගන්නේ. ඔබත් සාර්ථක වෙන්න හීන දකින්න ඇති. වතාවක් දෙවතාවක් නෙවෙයි 100,000 වතාවක් මේ මොහොත වෙනකුණුත් ඔබ සාර්ථකත්වයේ හීන දකින්න ඇති. එහෙනම් ඇයි ඔබ තවමත් මේ තත්ත්වයේ ඉන්නේ? එහෙනම් ඇයි ඔබට තවමත් සාර්ථක වෙන්න බැරි වුනේ? ඇත්ත මේකයි. ඔබට හීනයක් තියෙනවා ඔබේ අනාගතයේදී ඔබ ජීවත් විය යුතු ආකාරය ගැන. නමුත් ඔබට ඒ සඳහා පැහැදිලි අරමුණක් හෝ එම අරමුණ දිනා ගැනීමට හොඳ සැලසුමක් නැහැ. සාර්ථකත්වය කියන්නේ ඉලක්කගත අරමුණක් දෙසා යන ගමනක්. ඔබට අවශ්‍ය දේ කුමක්ද? මුලින් එය පැහැදිලිව දැනගන්න. ඉන්පසු ඒ සඳහා සැලසුමක් ගොඩනගන්න. සැලසුමක් නැති ඔබේ ජීවිතය හරියට හුළඟට ගහගෙන යන මිරිකලයක් වගේ. තමන්ට කියා නිශ්චිත ගමනක් නැහැ. හයියෙන් හුළං හැමුවොත් ඉහළට යනවා. හුළඟ මග නැවතුනොත් කොලෙත් බිම වැටෙනවා. ඔබ ගත කරන්නේ එවැනි ජීවිතයක් නම් දැන්ම වෙනස් වෙන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ සැලසුමක් හදන්න නැතුව කල් මරන තාක්කල් ඔබ කරන්නේ ඔබේ අසාර්ථකත්වය වෙනුවෙන් සැලසුම් ගොඩනගන එක. මතක තියාගන්න. ඔබට තව ඕනෑ තරම් මුදල් උපයාගත හැකි වුණත් ඔබ මේ ගෙවෙන කාලයෙන් එක තප්පරයක්වත් ඔබට ආයෙ උපය ගන්න බැහැ. ඔබට තියෙන කාලය සීමිතයි. නමුත් ඔබ මේ මොහොතේ පටන් ඔබේ ජීවිතය සැලසුම් නොකළහොත් ඔබේ ජීවිතයේ ඔබ විනාශ කරගන්නේ ඔබේ ලස්සන අනාගතයයි. ඔබට අද මේ දැනෙන අපහසුව හා මහන්සිය හෙට දවසේ ඔබව ඉහළට ඔසවා තබනවා නොඅනුමානයි. ඔබ දක්ෂයෙක් වුණත් සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් සාර්ථක වීමට නම් ඒ සඳහා වන සැලසුමක් අත්‍යවශ්‍යයි. සුළඟට පාවෙන කොළයක් නෙවෙයි සැඩ කුණාටු මැද පවා තමන්ගේ අවශ්‍ය දිශානතියට ගමන් කරන නෞකාවක් වෙන්න. Good luck.